අපේ රටේ මලයිගම් ජනතාවට ආණ්ඩු කීයක් පොරොන්දු දුන්නද? කී දෙනෙක් ඒක ඉෂ්ට කළාද? 1350ට තිබෙන ඔවුන්ගේ දෛනික වැටුප 1550ක් දක්වා රුපියල් 200ක් ඒ කර්මාන්ත මගිනුත් තවත් රුපියල් 200ක දීමනාවක් රජය විසින් දිරි දීමනාවක් වශයෙන් පැමිණීමේ දීමනාවක් වශයෙන් දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ කරු සමනායකතුමනි ඒ සඳහා රුපියල් මිලියන 5000ක් අපි වෙන් කරලා තිබෙනවා. රුපියල් මිලියන 5000. කවුද මීට කලින් මේවා කරේ? Those populations were just used as voter blocks. කක්කුසි වලක් දීලා බකට් එකක් දීලා ඡන්ද ගන්න හිටපු ජනතාවක් තමයි අපි මේ බලවත් කරන්නේ. අපි මේ මිනිසුන්ට එහෙම ඡන්ද කොටස් කියලා සලකන්නේ නැහැ. ඒ වගේම right. ඒ වගේම ඔවුන්ට නිවාස ඒ වගේම නිවාස පොයින්ට් එක මොකද්ද? අනු දෙක මේ කකුසි කියලා කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුව ඇතුලේ? मैडम මේක අයින් කරගන්න කියන්නේ නැත්නම් මගේ එකත් එක්ක අයින් කරගන්න. නිදාගන්න නැගිටලා ඉන්නේ පොඩ්ඩක්. ඒ වචනේ අනවශ්‍ය නම් අපි එක හැන්සඩ්ඩෙන් අයින් කරන්න. ඔබතුමා කතා කරන්න. නෑ පොඩ ගරු සභාපතිතුමිය. ඔබතුමා කතා කරන්න. දැන් කක්කුසිය කියන්නේ මොකද්ද මං කියන්නේ? ඔබතුමා කතා ඉරිද පොළ කියන්නද? කතා කරන්න. ස්වාමිනේ මේමයි මේක භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? එතුමාගේ දෙවන භාෂාව සිංහල බව මා පිළිගන්නවා. අපි ඔන්න වචනය කතා කරලා පැහැදිලි කරගමු. නමුත් මේ කක්කුසිය කියන්නේ අසභ්‍ය වචනයක් නෙවෙයි. ඔබතුමා කතා කරන්න. නැතුව වෙන මොනවා කියන්නේද මම ඒකට? හරි. අනේ ගරු සෞතුමනි මගේ කාලය. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න. හරි. බොහොම ස්තුතියි. කක්කුසිය කියන්නේ කිව්ව කක්කුසි කටවලුත් ෆෝම් වෙනවා. ඒකනේ වැඩි. ඒක නිසා කක්කුසිය පා අපි යමු මෙයා. හරි. කතා කරන්න. හරිද? ගරු සභාපතිතුමියනි සභාපතිතුමියනි පොල් වගාව සංවර්ධනයට අපි අයවැය වෙන් කරලා තිබෙනවා. ඒ වගේම නැටි මම කිව්වේ හරි. එතකොට දැන් හරිද වැඩේ ඉවරද මං කියන්නද? හරි. ගරු සභාපතිතුමියනි වැඩේ කියන්නේ ඔහොම තමයි ඉතින්. ඔව් ඉතින් ඇත්තට පට පැටලෙනවට ඒ පැටලෙන්නේ නැතුව තියෙද හදාන් තියපු කකුසියක් ගැහුවනේ ඇවිල්ලා උතන. හරිද? 2000 ඒ වගේම අඩු ආදායම් ලාභීන් හා නාගරිකයන් හේතු ඇති නිවාස ගැටළු විසඳුමට නිවාස 7,000ක් මධ්‍ය කාලීන ඉදිකිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම 2026 වසරේ දිවස් 10,000ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන් වී ඇති රුපියල් මිලියන 7,200 අමතරව තවත් මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.